ආදරෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම මගේ YouTube channel එකට. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මං කවි. ඔන්න අද අරගෙන ආවේ ගොඩක් දෙනෙක්ට ප්‍රශ්නයක් වෙලා තිබුණ මොහොනේ අනවශ්‍ය රෝම අපි කොහොමද හරි විදියට ඉවත් කරගන්නේ? ඒ වගේම මම කොහොමද මගේ මූණේ අනවශ්‍ය රෝම ඉවත් කරගන්නේ? වගේම ඒකට තියෙන හොඳම මෙතඩ් එක මොකක්ද කියලා තමයි අද වීඩියෝ එකකින් අරගෙන ආවේ. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම ඔයා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් click කරලා යන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් මූණේ අනවශ්‍ය රෝම ඉවත් කරගන්න අපිට පුළුවන් wax කරන්න, threading කරන්න, ඒ වගේම face shaving කියන method එකත් මූණේ අනවශ්‍ය රෝම ඉවත් කරගන්න අපිට යොදා ගන්න පුළුවන්. මම අවුරුදු ගණනාවක් තිස්සේම use කරන්නේ මූණේ අනවශ්‍ය රෝම ඉවත් කරන්න මෙන්න මේ face shaving method එක. ඉතින් ගොඩක් අය බයයි face shaving එකකට යන්න. මොකද තිබුණටත් වඩා මූණේ අනවශ්‍ය රෝම වැඩි වෙයි කියන ප්‍රශ්න නිසා ගොඩක් දෙනෙක් බයයි මේ වගේ shaving method එකකට යන්න. ඉතින් එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැති වෙන්න හේතුවත් මම අද ඔයාලට කියන්නම්. අපි shaving එකකදී කරන්නේ මූණේ තියෙන සමට උඩින් තියෙන රෝම කූප කපලා ඉවත් කරගන්න එක විතරයි. හැබැයි wax එකකදී threading එකකදී වගේ සිද්ධ වෙන්නේ රෝම කූප මුලින්ම ගලවලා ඉවත් කරන එක. ඉතින් මුලින්ම ගලවලා ඉවත් කරොත් තමයි රෝම කූප තිබුණටත් වඩා ගණට වැවෙන්නේ. එහෙම නැතුව shaving එකකදී වගේ කපලා ඉවත් කරොත් තිබුණටත් වඩා ගණට රෝම කූප වැවෙන්නේ නැහැ. ඒකෙම face shaving එකකින් සිද්ධ වෙන්නේ ඔයාගේ රෝම කූප ඉවත් වීම විතරක්ම නෙමෙයි. ඔයාගේ සමේ තියෙන මැරුණු සෛල. එහෙමත් නැත්නම් සමේ මැරුණු කොටස් ඉවත් වීමත් සිද්ධ වෙනවා. මේ මගින් ඔයාගේ මූණට නව පෙනුමක්. එහෙමත් නැත්නම් ග්ලෝ ලුක් එකක් කියලා අපි කියන්නේ. මේ සමේ තියෙන ඩෙඩ් ස්කින් එක. මැරුණු සෛල ඉවත් කිරීමේ හැකියාවත් මේ shaving එකකට තියෙනවා. ඒ වගේම shaving එකක් කරොත් කොච්චර කාලයක් අපිට ඒක තියාගන්න පුළුවන්ද කියන එකත් කියන්න ඕනේ. සාමාන්‍යයෙන් සති 3ක්. මාසයක් වගේ කාලයක් shaving එකකින් පස්සේ අපිට රෝම කූප වැවෙන්නේ නැතුව තියාගන්න පුළුවන්. ඒ වගේම හැම කෙනෙකුටම මේ face shaving method එක හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඔයාගේ මූණෙත් ගොඩක් pimples තියෙනවා නම් එහෙමත් නැත්නම් ඔයාගේ කම්මුල් දෙපැත්තේ ගොඩක් ඝනට රෝම වැවිච්ච කෙනෙක් නම් අපි කියනවා මේ තත්ත්වයට හෝමෝන අසමතුලිතතා තත්ත්වයක් කියලා. ඉතින් ඔයාට එහෙම ප්‍රශ්නයක් තියෙන කෙනෙක් නම් ඔයාට මේ face shaving method එක හරියන්නේ නැහැ. එහෙම කෙනෙක් face shaving එකක් කරොත් pimples වැඩි වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් රෝම කූප තිබුණටත් වඩා ගණට වැවෙන්න පුළුවන්. එහෙම නැතුව සාමාන්‍ය කෙනෙක් face shaving එකක් කරයි කියලා කිසිම වෙලාවක තිබුණට වඩා රෝම කූප වැවෙන්නේ නැහැ. ඉතින් අපි දැන් බලමු කොහොමද අපි face shaving එකක් කරගන්නේ කියලා. ඉතින් අපිට මේ face shaving එක කරගන්න ඕන වෙනවා මෙන්න මේ වගේ face shaving razors. මේවා ඕනම cosmetic shop එකක ගන්න පුළුවන්. රුපියල් 300ක් වගේ තමයි වෙන්නේ. face shave කරන razors කියලා කිව්වහම එහෙමත් ඕනම fancy shop එකකින් cosmetic shop එකකින් අරගන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු කොහොමද face shaving එකක් කරගන්නේ කියලා. මුලින්ම අපි අපේ face එක හොඳට cleanse හරි එහෙමත් නැත්නම් face wash එකකින් හරි නැත්නම් baby සබන් හරි පාවිච්චි කරලා ඔයාගේ මූණ හොඳට wash කරගන්න ඕනේ. අපි බලමු දැන් wash කරගෙන ඇවිල්ලා කොහොමද මේක ඉතුරු ටික කරගන්නේ කියලා. ඔන්න face එක wash කරගෙන ආවා. දැන් අපි face එකට aloe gel apply කරන්න ඕනේ. කවදාවත් face shaving එක dry skin එකක් මත කරගන්න එපා. එතකොට මේ රේසර් එකේ තලයට ඔයාගේ ස්කින් එක කැපිලා යන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන්ම aloe gel එකක් හරි ඔයා face එකට apply කරන ඕනම gel වර්ගයක් use කරන්න. එතකොට face එකට වෙන්න තියෙන damage එක අවම කරගන්න පුළුවන් නිසා. හරි. අපි දැන් පටන් ගමු. aloe gel මේ වගේ අරගෙන ඔයා මුලින්ම shave කරන තැනට apply කරගන්න. මෙන්න මේ වගේ aloe gel ඔයා මෙන්න මේ වගේ aloe gel අරගෙන face එකේ මුලින්ම කරන ඒරියා එකට විතරක් apply කරගන්න. මේක වේලෙන්න බලනවා ගොඩක්. ඒක නිසා ඊළඟට අපිට ඕන වෙනවා tissue එකක්. ඒ වගේම shave කරන්න ගන්න razor එක. දැන් අපි මුලින්ම නල්ල කරගමු.
මෙන්න මේ වගේ අතින් උඩට ඇදලා මේ රේස් එක මෙහෙම ඈන්ගල් කරලා අල්ලගෙන මෙන්න මෙහෙම ඒ වගේම අපි හොඳට මතක තියාගන්න ඕනේ ෂේවින් එකක් කරනකොට අපි ෂේවින් එක කරගන්න ඕනේ රෝම වැවෙන පැත්තට. ඒ කියන්නේ පහළ අතට. ඒ වගේම අපි විශේෂයෙන්ම මතක තියාගන්න ඕන දෙයක් තමයි අපේ සමේ රෝමකූප ඉවත් කරාට පස්සේ අපි එළියට යන හැම වෙලාවකම අනිවාර්යයෙන්ම හොඳ SPF අගයක් තියෙන සන්ක්‍රීම් එකක් යූස් කරන්න ඕනේ. මොකද අපි අව්වට ගියාම අපේ හැමේ තියෙන රෝමකූප ඉවත් කරලා තියෙන නිසා ඉක්මනින්ම හිරු එළියට නිරාවරණය වෙන්න නිසා. එතකොට අපේ මූණ අඳුර වෙන්න පුළුවන් ඉක්මනට. ඒක නිසා ඔයා අනිවාර්යෙන්ම හොඳ SPF අගයක් තියෙන සන්ක්‍රීම් එකක් යූස් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයා පළවෙනි වතාවට ෆේස් ෂේවින් එකක් කරන කෙනෙක් නම් මේ රේසර් එකේම දැති තියෙන එක තියෙනවා. ඒක අරගන්න. මොකද මේක ගොඩක් ස්මූත් වෙනවා. ඒ කියන්නේ ගොඩක් තියුණු තලයක් තියෙන්නේ මේකේ. ඒක නිසා ඔයාගේ මොන ඉක්මනින්ම කැපිලා යන්න බලයි. ඔයාට හුරු නැති නිසා ඒක හින්දා අර දැති තියෙන රේසර් එක අරගත්තොත් ඔයාට පුළුවන් ගොඩක් කැපෙන්නේ නැතුව පරිස්සමට ඒක කරගන්න. ඒ වගේම ඔයා හොඳට මතක තියාගන්න ඔයා ගන්න රේසර් එක හොඳ පිරිසිදුවට අරගන්න. ඕඩි කොලොන් ටිකක් හරි එහෙමත් නැත්නම් මේ රේසර් එක තද උණු වතුරට දාලා අරගන්න අනිවාර්යෙන්ම. මොකද මේ රේසර් එකේ කොනදෝවිලි තියෙන්න පුළුවන්. ඒකෙන් ඔයාගේ සම ආසාදනය වෙලා පිම්පල්ස්, චූටි බිබිලි වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන් නිසා අනිවාර්යෙන්ම ඔයා රේසර් එක හොඳ පිරිසිදුවට අරගන්න. දැන් අපි ෆේස් ෂේවින් එක කරගෙන ඉවරයි. ඔයාලා දැක්කා. දැන් මම මේ ඇලෝ ජෙල් ෆුල් ෆේස් එකටම ඇප්ලයි කරලා තියෙන්නේ. අපි ෆේස් ෂේවින් එකකින් පස්සේ අනුගමනය කරන්න ඕන අනිවාර්ය පුරුදු තියෙනවා. ඒ තමයි මුලින්ම අපි අයිස් කියුබ් එකක් හොඳට අපේ මුළු ෆේස් එකටම ඇප්ලයි කරගන්න ඕනේ. ඒ වගේම ඔයාට අයිස් කියුබ් එකක් නැත්තම් අනිවාර්යෙන්ම ඔයා යූස් කරන ටෝන එකක් මොන හොඳට පිරිසිදු කරගත්තට පස්සේ යූස් කරන්න. මම යූස් කරන්නේ මෙන්න මේ ප්‍රවේගේන මෙන්න මේ කොහොඹ කහ ටෝන එක. ඔයාට අයිස් කියුබ් එකක් හොයාගන්න නැත්තම් අනිවාර්යෙන්ම ටෝන එකක් යූස් කරන්න. මේ වෙලාවේදී ඔයාගේ ස්කින් එකේ පෝසස් ඕපන් වෙලා තියෙන නිසා අපි ටෝන එකක් හරි අයිස් කියුබ් එකක් හරි යූස් කරලා අනිවාර්යෙන්ම මේ පෝසස් ක්ලෝස් කරගන්න ඕන නිසා. දැන් අපි අපේ ෆේස් එකට හොඳට අයිස් කියුබ් එකක් එහෙමත් නැත්නම් ඔයා යූස් කරන ඕනම ටෝන එකක් හොඳට ඇප්ලයි කරලා ඔයාගේ ෆේස් එක හොඳට මසාජ් කරගන්න ඕනේ. මොකද අපේ ෆේස් එකේ මේ වෙනකොට පෝසස් ඕපන් වෙලා තියෙන නිසා අපි අයිස් කියුබ් එකක් යූස් කරන එකෙන් වෙන්නේ ඒ ඕපන් වෙලා තියෙන පෝසස් ක්ලෝස් වෙන එක. ඒ වගේම ඔයා ගොඩක් සෙන්සිටිව් ස්කින් එකක් තියෙන කෙනෙක් නම් ඔයා මේ මෙතඩ් එක කරාට පස්සේ දවසෙත් අනිවාර්යයෙන්ම අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක කරන්න අමතක කරන්න එපා. ඒකෙන් ඔයාගේ මූණේ ඇතිවෙන චුටි බිබිලි ඒ වගේ තත්ත්ව පාලනය කරන්න පුළුවන්. ඒ වගේම පළවෙනි වතාවට ෂේව් කරන කෙනෙකුටත් චුට්ටක් කසන ගතිය ඒ වගේම චුටි බිබිලි ඇති වෙන්න පුළුවන් ප්‍රවණතාවයක් තියෙනවා. ඉතින් අයිස් කියුබ් එකක් ඇප්ලයි කරොත් ඔයාට ඒ තත්ත්ව අනිවාර්යයෙන්ම වගහරව ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට තව හොඳ රිසල්ට් එකක් අරගන්න පුළුවන්. ෂේවින් එක කරපු වෙලාවෙම ඔයා යූස් කරන ඕනම ස්ක්‍රබ් එකක්. කොෆී ස්ක්‍රබ් එක වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා යූස් කරන ඕනම වර්ගයක ස්ක්‍රබ් එකක් යූස් කරොත් ඔයාගේ මැරෙනු හැම තවත් හොඳින් ඉවත් වෙන නිසා ඔයාට හොඳ ප්‍රතිඵලයක් අරගන්න පුළුවන්.
ඔයාගේ මුහුණට අලුත් ග්ලෝ ලුක් එකක් ලැබිලා තියෙනවා බලා ගන්නත් පුළුවන්. ඔන්න එහෙනම් අදට යන්න තමයි හදන්නේ. ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකම් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න. මතක් කරලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා යන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ගිහින් එන්නම්. මං කවි.